ආයිබෝවන් මං අද මහනුවර තියෙන විශේෂිත ස්ථානයක් ගැන කතා කරන්නයි යන්නේ. මා සොයාගත් කුංචි කරුණු කිහිපයක් මා නොදන්නා අයට දැන ගැනීමට දන්නා අයට වැඩි දියුණු කර ගැනීමටත් තමයි මම මේ කතා කරන්නේ. මේ මහනුවර තියෙන විශේෂ ස්ථානය ගැන දන්නා අය ඇති. නමුත් මහනුවරට එන්නේ උතුම් දළදා වහන්සේ වන්දනාමාන කරගෙන ඇවිදින්න යන අයට විශේෂිත ස්ථානයක් මා අද හඳුන්වා දෙන්න යන්නේ. ඔබ දන්නවා ඇති මහනුවර නගරේ තියෙනවා වේස් පාක් කියලා ස්ථානයක්. ඒ වේස් පාක් ස්ථානයේ සිට මුළු මහනුවර නගරයේම දිවා කාලෙත් රාත්‍රී කාලෙත් එකම ස්ථානයක සිට මුළු මහනුවර නගරයේම දැක ගන්න පුළුවන් ස්ථානයක තමයි මම මේ අද ඉන්නේ. ඔබ සියලු දෙනාට පේනවා ඇති මහා පිටිපස්සෙන් පේන අර උතුම් දළදා වහන්සේ වැඩ සිටින මහනුවර මුදුන් මල්කඩවණු දළදා වහන්සේ වැඩ සිටින දළදා මාලිගාවයි ඒ පේන්නේ. මේ ස්ථානයේ සිට සම්පූර්ණයෙන්ම දළදා මාලිගාව සහ ඒ පිටිපස්සේ තියෙන උඩවත්ත කැලේ සම්පූර්ණයෙන්ම නිරීක්ෂණය කර ගන්න පුළුවන්. ඒ වගේම ඒ පැත්තෙන් ඉස්සරහට එහෙම යනකොට ඔබට පේනවා ඇති අර දුර චෛත්‍යයක් තියෙනවා. ඒ චෛත්‍යය තමයි අස්කිරි පන්සලේ අලුතෙන් ඉදිකෙරුණු චෛත්‍ය රාජානන් වහන්සේ. එයත් මේ ස්ථානයේ සිටම දැක බලාගෙන වන්දනාමාන කරගන්න පුළුවන්. එතනින් තවත් චුට්ටක් අපි එහාට යනකොට පිළිම වහන්සේ නමක් හන්දක් උඩ ඉතා දැකුම් කළු විදියට ලස්සනට ශාන්ත ලීලාවකින් ඉන්නවා. වැඩ සිටිනවා. ඒ ස්ථානයේ සිට දළදා මාලිගාව දිහා බලාගෙන ඉන්නා වගේ තමයි එතන පිළිම වහන්සේ නිර්මාණය කරලා තියෙන්නේ. ඒ පිළිම වහන්සේ තමයි බහිරව කන්ද පිළිම වහන්සේ. එතකොට තවත් තියෙනවා මේ මුළු මහනුවර නගරයම පිහිටා තියෙන ආකාරය වීදී පවා මෙතන සිට පැහැදිලිව පේනවා. මේක රාත්‍රී කාලයේදී විදුලි ආලෝකය දැල්වලා තියෙනකොට තවත් ලස්සනයි. අපි ඒ දසුනකුත් ඔබතුමාලට ගෙන එන්නම්. මේ හරිම නිස්කලංක තැනක්. මෙතන සිට මුළු නගරයේම ඡායාරූප ශිල්පීන්ටින්ද වන්දනාමාන කරන හැමෝටම සුවිශේෂිත ස්ථානයක්. මේ ස්ථානයට එන මාර්ගය කියනවා නම් කටුගස්තොට පැත්තේ සිට එනවා නම් පැරණි බෝගම්බර බන්ධනාගාරයෙන් පිටිපස්සේ තියෙන ඉහළට තියෙන වේස් පාක් පාරකුවම ඕන කෙනෙක් දන්නවා මේ ස්ථානට එන්න පුළුවන්. ඒ වගේම අම්පිටිය ප්‍රදේශයේ සිට පැමිණෙන කෙනෙක් නම් දිගන පැත්තේ අම්පිටිය සිට පැමිණෙන කෙනෙක් නම් රතුබෝක්කුව හන්දියෙන් ඉහළට ආවට මේ ස්ථානට පැමිණෙන්න පුළුවන්. අපේ මේ නැරඹුම් ස්ථානයේ පහළින් තියෙන්නේ ගෞතමී බාලිකා විද්‍යාලය. ඒ වගේම මෙතන සුවිශේෂී වූ ස්ථානයක්. එහෙම කියන්නේ ඇයි කියලා කිව්වොත් රජ කාලයේ දළදා වහන්සේ බාරව සිටින ගිහි බාරකාරත්වයේ තිබුණේ රජුරුවන්ට. ඒ රජුරුවන් පවා මේ ස්ථානයේ සිට මේ නිරීක්ෂණය කරලා තියෙනවා කියලා අපේ ජනප්‍රවාදයේ තියෙනවා. ඒ වගේම රජුරුවන් මේ ස්ථානයේ සිටියා කියන සාධකයක් තමයි මේ තියෙන සුවිශේෂී වූ ස්ථානයක්. ඔබට පේන්න ඇති මේ සැලෑවෙලා මේ තියෙන තැන. මේ තැන කොහොමද කියනවනම් ලංකාවේ තියෙන එකම ස්ථානයේ මිදුල් 7ක් තියෙන වලව්ව. ලංකාවේ තියෙන මිදුල් 7ක් තියෙන එකම ස්ථානය තමයි මේ වලව්ව. අපි ඒ ස්ථානට වෙන දවසක ගිහලා ඒ වලව්ව ගැන විස්තරයක් ලබා දෙන්නම්. ඉතින් මම කියන්න උත්සාහ කරේ මේ ස්ථානේ මහනුවර නගරයේ තියෙන මේ ස්ථානේ සුවිශේෂී ස්ථානයක්. මම හිතන්නේ ලංකාවේ කිසිම නගරයක් එකම ස්ථානයක සිට බලන්න පුළුවන් ඇති කියලා. මේ ස්ථානයට පිටතින් පැමිණෙන කෙනෙකුට මේ මම ඉදිරිපත් කරන කරුණ ඉතා වැදගත් වෙන්න ඇති. එන්න ඇවිල්ලා මහනුවර අසිරිය විඳ ගන්න. මෙතන සිට මුළු මහනුවර නගරෙම දළදා වහන්සේ ඇතුළු පූජනීය ස්ථාන ඇතුළු සියලුම නගරය ඔබට මෙතන ඉඳන් බලා ගන්න පුළුවන්. රාත්‍රී කාලේ සහ දිවා කාලේ.